සුබ දවසක්. UK නර්ස් කෙනෙක් වුණාම මොනවද තියෙන වාසි? ඔක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. සමහර අය කියනවා හරියටම විස්තරයක් දන්නේ නැහැ. සමහර අය අහුවට කියන්නේ නැහැ. පොඩක් අර පාඩම් කරලා බෝරින් වුණාම අපිට පොඩක් බලන්න ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් මම හිතුවා UK නර්ස් කෙනෙක් වුණොත් ඔයාට මොනවද ලැබෙන වාසි කියලා මම දන්න ඇත්තම දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. සමහර විට ඔයා හිතෙන්න පුළුවන් ඒක ඇත්තටම මේක ලොකු වාසියක් නෙමෙයි කියලා. නමුත් එක රටක වැඩ කරලා තවත් රටක වැඩ කරනකොට ඒක අපිට ලොකු වාසියක් විදියට මට ගොඩක් දැනුණා. ඉතින් ඒක නිසා මම අද කියන්නම් රහස් නැතුව මොනවද මේ UK නර්ස් කෙනෙක් වුණාම ඔයාට ලැබෙන්න පුළුවන් වාසි කියලා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම රැඳී සිටින්න. එතකොට ඔයාට හරියටම දේවල් දැනගන්න පුළුවන්. අපි බලමු පළවෙනි වාසිය මොකක්ද කියලා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි උදේ පාන්දර නැගිටලා වැඩට යන එක ඇත්තටම. ඉතින් මම දැක්ක පළවෙනිම වාසිය තමයි වැඩට යන්න වැඩ කරන්න තියෙන වෙලාව පටන් ගන්න. මගේ shift එක පටන් ගන්නේ 7:45ට. ඉතින් මට වැඩට යන්න තියෙන්නේ මගේ duty on වෙන්නේ උදේ 7:45ට. ඔයාට හම්බෙලා තියෙන hospital එක ගෙවල් ළඟම තියෙන hospital එකක් නම් ඔයාට විනාඩි 10ක 15ක දුරින් යන්න පුළුවන් නම් ඔයාට 7ට ඉතින් ඔයාගේ වැඩ කටයුතු සේරම ඉවර කරලා පිටත් වුණත් ඇති. ඉතින් ඒක නිසා මම දැක්ක පළවෙනිම වාසිය තමයි 7:45ට shift එක පටන් ගන්න එක. මොකද 7ට පටන් ගන්නවා කියන්නේ අපි ගොඩක් කලින් වැඩ ටික කරගන්න වෙනවා. නමුත් 7:45 කියන්නේ ටිකක් හරි ලේට් වෙලානේ. ඉතින් ඒක තමයි මම දැක්ක පළවෙනිම වාසිය. ඉතින් ඔයා UK නර්ස් කෙනෙක් වුණොත් ඔයාට උදේ පාන්දරින් වැඩට යන්න ඕන වෙන්නේ නැති වෙයි. දෙවෙනි වාසිය තමයි shift එක මගේ shift එක තියෙන විදිහ මම කියන්නම්. මම පැය 12 shift කරනවා සහ පැය 6 shift කරනවා. එතකොට පැය 12 shift එක තියෙන්නේ 7:45 ඉඳන් 8යි කාල වෙනකම්. එහෙම තමයි පැය 12ක් තියෙන්නේ. ඒ අතරතුරේ අපිට දෙවෙනි වාසිය විදියට මම දකින්නේ පැයක break එකක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ අපි කාටවත් බ්‍රේක් එකක් කියලා වෙනම හම්බ වෙන්නේ නැහනේ. අපි කැමරට ගියත් ඉක්මනටම යන්න බලාගෙන යන්නේ. මොකද බයයි අපිට එහෙම ගොඩක් වෙලා කන්න. ඉතින් UK වල ඔයා වැඩ කරනකොට දැන් 7:45 ඉඳන් 8යි කාල වෙනකන් අතරේ පැය 11මාරකට තමයි ඒගොල්ලෝ පේ කරන්නේ මට. පැයක කාලය මට උදේ 10ත් 11ත් අතර විනාඩි 15ක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ හවස 1:00මාරෙන් පස්සේ පැය භාගයක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ හවස් වෙලාවට ආයිමත් හවස 4න් පස්සේ වගේ විනාඩි 15ක පොඩි බ්‍රේක් එකක් ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා හරි පල්ලෙහා තියෙන අපේ කැන්ටින් ඒවට ගිහිල්ලා අපිට අවශ්‍ය විදියට කෑම බීම කාලා එන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහර එළියටත් යනවා. සමහර වෙලාවට අපි වෝඩ් එකේමත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවට අපිට කොහෙවත් පොතක් නැහැ අත්සන් කරන්න. ඔන්න මම දැන් මගේ බ්‍රේක් එක ගන්නවා. මම දැන් බ්‍රේක් එකේ ඉඳලා ආවා. එහෙම කියලා කොහෙවත් සටහන් කරන්න නැහැ. අර තමන්ගේ තියෙන සෙල්ෆ් පාලනයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් හැමෝම එක වගේ වැඩ කරනවා මම දැකලා තියෙනවා. හැමෝම බ්‍රේක් එකට යනවා. එතකොට විනාඩි 15 ඉඳලා එනවා. මොකද එයා විනාඩි 15 ඉඳලා ආවේ නැත්තම් අනිත් කෙනාට බ්‍රේක් එකට යන්න බැහැනේ. ඉතින් ඒක නිසා මම දැක්ක තව වාසියක් තමයි අපිට බ්‍රේක් එක තියෙනවා. ඒ බ්‍රේක් එක පේ කරන්නේ නැහැ. ඒක නිසා අපිට අර කොටස් තුනක් විදියට බය නැතුව ගිහිල්ලා බ්‍රේක් එක ගන්න පුළුවන්. ඉතින් හැබැයි තියෙන වර්ක් ලෝඩ් එකත් එක්ක සමහර ලාවට මට නම් ඇත්තටම වෙලාව නැහැ එහෙම පැයක බ්‍රේක් එකක් ගන්න. සමහර වෙලාවට මම ගන්නේ මොකද මම අර පැය 11:00 ඇතුළත මට පේෂන්ලා සමහර ලාවට 8ක් 9ක් දෙනවා. ඒ හැමදෙනාගේම වගකීම මම බලන්න ඕන. එතකොට මට මම තමයි ඒ වර්ක් ලිස්ට් එක හැමතිස්සෙම ටයිම් එකට හරියට වෙනවද කියලා බලන්න ඕන. එතකොට මම බ්‍රේක් එකට යනකොට මම දන්නවා මගේ වැඩේ මට 8යි කාලට ඉවර කරගන්න බෑ මෙහෙම වුණොත් කියලා. ඒක නිසා සමහර ලාවට මම උදේ බ්‍රේක් එක විනාඩි 5ක් 10ක් අරගෙන දවල්ට හවස 3න් පස්සේ විනාඩි 15ක් විතර අරගෙන ගොඩක් වෙලාවට මම ඊවනිං බ්‍රේක් එක ගන්නෙ නැහැ. සමහර විට තාම මම ඒක මං හිතන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එනවා ඇති. දැන් මම අවුරුද්දකට ආසන්න කාලයක් වැඩ කරා. මම
ටිකක් හෙවි වෝඩ් එක වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අර පේෂන්ට්ලා 8ක් 9ක් වගේ ඉන්නකොට ටිකක් වෙලාවකට බ්‍රේක් එක ගන්න අමාරුයි. නමුත් මානසික නිදහස තමයි ඔයාට සම්මත විදියට බ්‍රේක් එකක් ගන්න පුළුවන් වීම. හරිද? තුන්වෙනි වාසිය මොකක්ද? තුන්වෙනි වාසිය තමයි දැන් අපිට ගොඩක් තියෙන ප්‍රශ්නයක්නේ 7-1 ඩියුටි 1-7 ඩියුටි එහෙමනේ අපේ ෂිෆ්ට් ලංකාවේ බෙදෙන්නේ. එතකොට එකට ඕෆ් වෙන කෙනාට ඉන්න වෙනවා සමහර වෙලාවට හෑන්ඩ් ඕවර් එක කරන්න අනිත් කෙනා එනකම්. සමහර වෙලාවට එයා එන්න පරක් වුණොත් අනිත් කෙනාට යන්න බැරි වෙන්න පුළුවන් වෙලාවට. ඉතින් තවත් වාසියක් විදිහට මම මෙහෙදි දැක්කේ ඊ මෝර්නින් ෂිෆ්ට් එක කියමු. මෝර්නින් ෂිෆ්ට් එක ඉවර වෙන්නේ 7:45ට වැඩ පටන් ගත්තොත් 2:00ට මගේ. හැබැයි මම ලේට් ෂිෆ්ට් එකකට එනවා නම් එහෙම ඒක හැදිලා තියෙන්නේ early late කියලා. මම ලේට් ෂිෆ්ට් එකකට එනවා නම් මගේ ලේට් ෂිෆ්ට් එක පටන් ගන්නෙ 1:00ට. එතකොට හෑන්ඩ් ඕවර් එක කරන්න නර්ස්ට පැයක් කාලය තියෙනවා. එතකොට මට ගිහිල්ලා මට බාර ගන්න පුළුවන් මොනවාද තියෙන වැඩ කියලා එයත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. එතකොට අපි දැනට එකතු වෙලා මේ පැයදී කරන්න තියෙන ටික කරන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු හිතට නිදහසක්. නැත්තම් සමහර වෙලාවට අපිට අර ප්‍රශ්න වලට මම කලින් කියපු විදිහේ මුණ දෙන්න වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඔයා නර්ස් කෙනෙක් විදියට අර විදියට 7-1-1-7 ඩියුටි තියෙනකොට අපි මොනවද මුණ දෙන ගැටලු කියලා අර විදියට හෑන්ඩ් ඕවර් එක කරන්න එයා කලින් එන එක මාරම මානසික නිදහසක්. එතකොට අපිට හැමදේම වැඩ ටික බැලන්ස් කරගෙන කරන්න පුළුවන්, ඩිස්කස් කරන්න පුළුවන්, කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව හෑන්ඩ් ඕවර් කරලා 2:00ට ෂිෆ්ට් එක ඔෆ් වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දැක්ක තවත් වාසියක්. තවත් වාසියක් විදිහට මම දැක්ක දෙයක් තමයි. ඇත්තට මේක වාසියකට වඩා මම පුදුම වුණ දෙයක්, සර්ප්‍රයිස් වුණ දෙයක්. මම පළවෙනිම දවසේ ඩියුටි යන්න ගියාම මම කට්ටියගෙන් අහුවා මම කොහෙද සයින් කරන්න ඕන කියලා. ඉතින් එතකොට මට ඒගොල්ලෝ hina වෙලා කියපු දෙයක් තමයි අපිට කොහෙවත් සයින් කරන්න නෑ ඩියුටි එක කියලා. වෝඩ් මැනේජර් ඩියුටි ඇලොකේට් කරනවා අපේ සර්න එකට. එතකොට මට රොස්ට් එක සර්න එකේ පෙන්නනවා මගේ ෂිෆ්ට් එක මොකක්ද තියෙන්නේ කියලා. ඒ ෂිෆ්ට් එකට ඒ දවසට මම බෝඩ් එකට යන්න විතරයි තියෙන්නේ. ඩියුටි ඔන් වෙන්නවත්, ඩියුටි ඔෆ් වෙන්නවත් කොතනකවත් සයින් කරන්න නැහැ. ඇත්තටම ඒක මම පුදුම වුණ දෙයක්. මොකද අපි දන්නවා අපි ලංකාවේදී කොච්චර අපි ගැන කන්සර්න් වෙනවද සයින් එකට අපිට ලේට් වුණොත් අපිට ෂිෆ්ට් එකෙන් කොච්චර අපේ වෙලාව කැපෙන්න පුළුවන්, half day වැටෙන්න පුළුවන්. එහෙම. නමුත් මම සර්ප්‍රයිස් වුණ දෙයක් තමයි කවදාවත් මම මේ වෙනකන් වැඩට කියලා දැන් මං කියවනේ අවුරුද්දකට ආසන්න කාලයක් කරනවා කියලා. කිසිම තැනක මම ඩියුටි එක ඔන් වුණා කියලාවත් ඩියුටි එක ඔෆ් වුණා කියලාවත් සයින් කරලා නැහැ. හැබැයි එහෙම වුණා කියලා මම දැක්ක එක දෙයක් තමයි කිසිම කෙනෙක් පරක්කු වෙලා ඉන්නේ නැහැ. දැන් මම කියවනේ 7:45ට මගේ ඩියුටි එක ඔන් වෙන්න තියනවා කියලා. හැමෝම 7:00 වෙද්දී එනවා. මොකද ඒගොල්ලෝ දන්නවා හෑන්ඩ් ඕවර් එක කළා එතන ඉන්න නර්ස් යන්න බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එතකොට කිසිම කෙනෙක් ලේට් වෙන්නේ නැහැ. අපේ වෙනමම මම කොහොමද වෝඩ් එකේ මම වැඩ කරන වෝඩ් එකේ කොහොමද වෙන්නේ වැඩ කියලා මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මම දැකපු තව දෙයක් තමයි ඩිසිප්ලින් අතින් කිසිම කෙනෙක් පරක්කු වෙන්නේ නැහැ. හරියටම වෙලාවට 7:45 ඒගොල්ලෝ 7:50 හිතන්නේ ලේට් එකක් කියලා. ඒ කියන්නේ මම පරක්කුණා අයියෝ මගේ ටීම් එකට යන්න ටීම් එක බාර ගන්න පරක්කුණා කියලා තමයි 7:50ත් හිතන්නේ. 7:30 වෙද්දී ගොඩක් කට්ටිය එනවා. ඉතින් මමත් කොහොමත් වේලාසන වැඩට ගිය කෙනෙක්. ඉතින් ඒක මම තව දැක්ක ලොකු දෙයක් සයින් කරන්න නැති එක. අපි තව බලමු මොකක්ද තව තියෙන වාසියක් කියලා. තවත් තියෙන වාසියක් විදියට තියෙන්නේ ඔයාට OT කරන්න කියලා කිසිම වෙලාවක බල කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දැන් මෙහි ස්පොන්සර්ෂිප් එකක් ගන්නවා නම් ඔයාට COS එකක් ඕන. Certificate of Sponsorship අවශ්‍ය වෙනවා. එතකොට ඔයා ඒ ස්පොන්සර්ෂිප් එක දෙනකොට කොන්ට්‍රැක්ට් එකකට තමයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් එකේදී අහනවා 37.5 hours ද 34.5 hours ද නැත්නම් 30 hours ද කියලා. දැන් මම නම් වැඩ කරන්නේ 30 hours. මොකද බබාලත් පොඩි නිසා මම ඒක මට කම්ෆර්ටබල්. එතකොට
ඒ 30 hours වලට contract එකනේ තියෙන්නේ. දැන් අපේ ලංකාවේ මට මතකද 36 hours නේ ඔයගේ සතියක වැඩ. එතකොට ඊට වැඩිය ඔයාට OT දාන්න ඕන නම් ලංකාවේ නෙමෙයි UK වලදී අනිවාර්යයෙන්ම වෝඩ් මැනේජර් හරි වෝඩ් සිස්ටර් හරි ඔයාට ඊමේල් කරලා හරි කෝල් කරලා හරි අහනවා ඔයාට එකක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙම කරන්න පුළුවන් ද අහන්නත් මෙහෙ ඔයා බෑන්ක් ශිෆ්ට් කරන නර්ස් කෙනෙක් විදියට හොස්පිටල් එකේම ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. මම OT කරන්න කැමතියි කියලා මෙහෙ රෙජිස්ටර් වෙන්න ඕන. දැන් මම තාම රෙජිස්ටර් වෙලා නැහැ. ඒක නිසා මට OT කියලා දාන්නේ නැහැ. ඉතින් ඔයා OT කරන්න කැමති නම් ඔයාට NHPS මට හරියට මතක නැහැ NHSP ද කොහෙද? ඔයා ඒ විදියට රෙජිස්ටර් වෙන්න ඕන. බෑන්ක් ශිෆ්ට් කරන්න කැමතියි කියලා. එතකොට වෙන්නේ අපි හිතමු දැන් ලබන මාසේ ඔයාට තියෙනවා ඩියුටි එක ඇලොකේට් කරලා එක්ස්ට්‍රා ඩියුටිස්. එතකොට අපිට ඊමේල් එකක් තියෙනවා. ඊමේල් වර්කින් ඊමේල් එකක් NHS ඊමේල් එකක්. එතකොට ඒකට හැමෝටම එවනවා මේ වගේ එක්ස්ට්‍රා ශිෆ්ට්ස් තියෙනවා කරන්න කැමති කවුද කියලා. එතකොට කරන්න කැමති කට්ටිය ඊමේල් එකට රිප්ලයි කරනවා මම මේ ශිෆ්ට් එක කරන්න කැමතියි කියලා. ඒගොල්ලෝ බාර ගන්න කැමතියි කියන විදියට ඒක දෙනවා. ඉතින් කොයි වෙලාවකවත් අපි දැන් හිතමු OT කරන්න මම කැමතියි කියලා රෙජිස්ටර් වෙලා ඉන්නවා කියලා. ඒ වුණා කියලාවත් අපිට බලෙන් OT දාන්න බෑ. ඒත් අපිට අහලා තමයි ඔයාට මේක වැඩ කරන්න පුළුවන්ද කියලා OT එක දෙන්නේ. ඉතින් ඒකත් මම දැක්කේ ලොකු වාසියක් විදියට. OT කරාම මුදල් ලැබෙන එක වාසියක් තමයි. නමුත් අපි OT නොකර ඉන්නේ මොකක්ම හරි හේතුවක් නිසානේ. අපේ පෞද්ගලික හේතුවක් නිසා තමයි අපිට කාලය කළමනාකරණය කරගන්න බැරි හේතුවක් නිසා තමයි අපි OT නොකර ඉන්නේ. ඉතින් ඒක නිසා මම ඒක ලොකු මානසික සහනයක් සහ ලොකු වාසියක් විදියට දකිනවා OT කරන්න අවශ්‍ය නම් විතරක් OT දෙන එක. හරි අපි බලමු තව වාසියක් මොනවාද කියලා. සභාවෙන් යන අද වීඩියෝ එක නම් ටිකක් දිගයි. මමත් බොහොම ඕනේ වෙලාව හොයාගෙන කරන නිසා ඉතින් සේරම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මම හිතනවා බෝරින් නැති වෙයි කියලා. මම සාමාන්‍යයෙන් දිග වීඩියෝස් කරන්න හරි බයයි. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ඉක්මනටම දැන්ම ලබා ගන්න තමයි වීඩියෝස් කරන්න බලන්න කැමති කියලා. ඉතින් මං හිතනවා මේක බෝරින් වෙන එකක් නෑ කියලා. තව දෙයක් තමයි ඔයාට OT ඔයා කරනවා නම් මාසයක් ඉන්න ඕනේ නැහැ OT එකේ පේ එක ගන්න. වීක්ලි ඔයාට පේ කරනවා ඔයාගේ OT එක. ඉතින් ඒකත් අපිට වාසියක් නේද? වීක්ලි වැඩ හම්බ වෙනවා නම් අපේ OT එක. තව එකක්. ඔයාගේ ඩියුටි මාස 3ක් වෙනකන් arrange කරනවා. දැන් මම මේ කතා කරන මාසේ ඉඳන් මාස 3ක් ඉදිරියට මගේ ඩියුටි සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා ඉවරයි. ඉතින් ඒක මට ලොකු වාසියක්. එතකොට මම දන්නවා කොහොමද මගේ ඩියුටි arrange කරගන්න ඕන, මගේ personal දේවල් arrange කරගන්න ඕන කියලා මම දන්නවා. එහෙම මගෙන් අහන්න නැතුව ඒ ඩියුටි එක වෙනස් කරන්නේ නැහැ. මේ මාස 3ක් වෙනකන් දාපු ඩියුටි එක කොතනකදීවත් අහන්න නැතුව වෙනස් කරන්න වෙන කාට හරි ඕන කියලා. දැන් වෙන කාට හරි ස්වැප් කරගන්න ඕන කියමු ඩියුටි එක. එතකොට එයාට කියනවා මේ අදාළ නර්ස්කින් අහන්න කියලා. නැතුව කොයි වෙලාවකවත් දාපු ඩියුටි එකක් වෙනස් කරන්නේ නැහැ. එතකොට දැනට මට මේ කතා කරන මොහොත වෙද්දී මාස 3ක් වෙනකම් ඩියුටි දාලා ඉවරයි. තව සතියකින් ඉතුරු තව මාසයක් දානවා. ඉතින් ඒක ලොකු වාසියක් විදියට මම තවත් දකිනවා කලින්ම ඩියුටි දාන එක. දැන් අපි හිතමු ඔයාට මොන හරි ඩියුටි ඕනේ කියලා ඉල්ල ගන්න එහෙම. එතකොට කරන්නේ එහෙම අපිට chance එක දෙනවා. ටයිම් කැප් එකක් දානවා. ඔයාට මෙන්න මේ කාලේ ඉඳන් මේ කාලේ වෙනකම් ඩියුටි ඉල්ලන්න පුළුවන් මේ සතිය ඉවරනකම් කියලා. එතකොට ඔයාට ඕනේ ලේට්ද earlyද ඒ දවසට කියලා අපිට ඉල්ලන්න පුළුවන්. ඊට අමතරව ඒ shift එකේදී දැන් අපි හිතමු සතිය දවස් 7න් ඔයාට දවස් 4ක් වැඩට යනවා. ඊටු දවස් 3 ඔයා ඉන්නවා. දැන් ඔයාට මොකක් හරි ඔයාට වැඩක් තියෙනවා සෙනසුරාදා ඉරිදා. එතකොට ඔයා කරන්න ඕන ඔයාගේ roster එකේ සෙනසුරාදා ඉරිදා day off විදියට මාක් කරන එක. එතකොට මේ day off වල ඔයාට duty දාන්නේ නැහැ. day off කියලා අදහස් වෙන්නේ ඒකයි. day off වල duty දාන්නේ නැහැ. ඔයාගේ සතිය දවස් 4ක් ඔයා contract එකට අනුව වැඩ කරන්න ඕනනේ. ඒක ඉතුරු දවස් ටිකෙන් ඒගොල්ලෝ බලලා දානවා. ඉතින් ඒකත් මම හිතන්නේ ලොකු වාසියක් කියලා. තව වාසියක් අපි බලමු. ඔයාගේ health එකට අනුව තමයි duty ටික schedule කරන්නේ. මම වගේ අත්දැකීමක් කියන්නම්.
මට මම වර්ක් කරනකොට මගේ දැන් තියෙන්නේ 12 hour shift දෙකයි 6 hour shift එකයිනේ. මම වර්ක් කරනකොට මට severe back pain එකක් ආවා. එතකොට ඒගොල්ලෝ occupational health team එකට අපිව refer කරනවා. ඒගොල්ලෝ බලනවා, එහෙම manage කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මට call back කරලා අහනවා ඔයාට ඔය shift එක comfortableද? ඔයාට පැය 12ක shift එකක් කරන්න පුළුවන්ද? ඔයාගේ ඒ තියෙන health condition එකත් එක්ක ඔයාට මේක වෙනස් කරන්න ඕනද? ඒ කියන්නේ ඔයාට ඔය පැය 12 කරන්න ඕන එක 6 shift විදියට දවස් කීපයකට කඩලා ඕනද? ඔයාට කොහොමද duty එක ඕනේ කියලා ඒගොල්ලෝ අහනවා. ඒක හරිම comfortable. ඉතින් එතකොට මට ඕන නම් මට පැය 6යි වැඩ කරන්න පුළුවන්. ඔව් මට හොඳයි එහෙම කියලා ඒක අපිට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ එහෙම අහන එක, එහෙම shift අපිට health condition එකට අනුව අහලා ඒගොල්ලෝ වෙනස් කරන්න කැමති එක මම හිතන්නේ ලොකු වාසියක් කියලා. වාසියක් තමයි UK nurse කෙනෙක් වුණාම දැන් ඇත්තටම NHS එකේ හම්බෙන පේ එක පොඩ්ඩයිනේ. ඒකත් මම කියන්නම්. ඉතින් ඒ වුණාට ඔයා බෑන්ක් shift කරනවා නම් අපි හිතමු nursing home එකක ඒක වැඩි. අපි මෙහෙම හිතමු. ඔයා NHS එකේ වැඩ කරනවා නම් ඔයාට දැනට ගෙවන්නේ පැයට පවුම් 15ක්. නමුත් ඔයා ප්‍රයිවට් සෙක්ටර් එකේ නර්ස් කෙනෙක් වුණොත් ඔයාට පවුම් 21ක් 23ක් අතර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ලොකු වාසියක් විදිහට මම දකිනවා. ඉතින් තව එකක් තමයි මම සැලරි එක ගැන කිව්වොත් ඔයාට දැන් මගේ දවසක පැය 11 මාර shift එකකට අපි කියමු පැය 12 කියන එකට. ඒ පැය 12 shift එකට මට ලැබෙන ගාණ තමයි අද ඔයාගේ ලංකාවේ මුදලට කන්වර්ට් කරොතින් රුපියල් 75000කට ආසන්න ගාණ. ඒ මගේ පැය 12කට මම හම්බ කරන ගාණ. ඉතින් ලංකාවේ කෙනෙක්ට ඒක ලොකු මුදලක් කියලා හිතනවා ඇති. මොකද දවසක් පැය 12ක් වැඩට ගිහිල්ලා පැය රුපියල් 75000ක් ගන්න පුළුවන් නම් ඒක කොච්චර වාසියද කියලා. නමුත් ඕකේ තියෙන ගැටලුව මේකයි. දැන් මම OT කරන්නෙත් නැහනේ. එතකොට මම මාසෙකට ලක්ෂ අපි හිතමු 8කට ආසන්නව ගාණක් තමයි මම ලබා ගන්න. ඒකෙන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රෙන්ට් එකට යනවා ලක්ෂ 4ක් විතර. ඊට පස්සේ අපිට ඔය ටැක්ස් වලට ගෙවන්න වෙනවා තව පවුම් 400 ගාණක් විතර. මට හරියට මතක නැහැ. ලක්ෂ 2ක් විතර වගේ. එහෙම කැපිලා අපිට එදිනෙදා වියදමට ඉතුරු වෙන්නේ ඉතාමත් පොඩි මුදලක්. එක්කෙනෙක් විතරක් දැන් කට්ටිය කියනවානේ එක්කෙනෙක් විතරක් ගිහිලා වර්ක් කරන්න බෑ. ඇත්තටම දෙන්නෙක්වත් අඩුම ගානේ වර්ක් කරන්න ඕන. මොකද ඩිපෙන්ඩන්ට් කෙනෙක් නැතුව අපිට ඒක කරගන්න අමාරුයි කියලා. ඒක ඇත්ත. හේතුව දැන් මේ ළඟදී මිල වැඩි වුණා බඩුවල මෙහි. ඉතින් තනි කෙනෙක්ගේ ආසන්නම ලක්ෂ 8 කියමු ලක්ෂ 8ක පඩියෙන් ජීවත් වෙන්න බෑ. ඒ තියෙන ටැක්ස් චාර්ජස්, රෙන්ටල් චාර්ජස්, ඒ හැමදේම ගෙවුවට පස්සේ අපි හිතමු දැන් අපිට මාසෙකට අපිට යනවා පවුම් 500කට ආසන්නව කෑමට. එතකොට අපිට ඒක දරා ගන්න අමාරුයි. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම දෙන්නෙක් එකතු වෙලා බැලන්ස් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ජීවත් වෙන්නේ මුදල් ප්‍රමාණය ඇති. ඉතින් ඒක නිසා දවසට මම 75000ක් හම්බ කරාට මම OT කරොත් විතරයි මට ඉතුරු කරන්න හරි තව දේවල් කරන්න පුළුවන්. නැත්තම් එදිනදා ජීවිතේට තමයි ඒ ටික අපිට ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒකත් ඉතින් වාසියක් කියලා. මූල්‍යමය අතින් අපිට ලැබෙන අර OT එකක් කරනකොට වෙනත් තැනක පවුම් 21ක් ලැබෙන එක සහ NHS එකේ නම් පවුම් 15ක් ලැබෙන එක. තව වාසියක් තමයි ඔයාට NHS නර්ස් කෙනෙක් වුණාම ඒගොල්ලෝ බෙනිෆිට්ස් දෙනවා. ලීස් කා දෙනවා. තව ඇප්ස් තියෙනවා, බ්ලූ ලයිට් කාඩ් තියෙනවා, VIV අප් කියලා තව තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනකොට ඔයාලට තියෙන වාසිය ඒ ඇප් වලට ගියාම ඔයා NHS නර්ස් කෙනෙක් නම් ඒගොල්ලෝ 25% 10% එහෙම ඩිස්කවුන්ට් දෙනවා. ඔයාගේ ID එක ෆෝන් එකේ ෆොටෝ එකක් පෙන්නවම ID එකේ ඒක ඇක්සෙප්ටබල්. ඉතින් ඔයාලට ඒ වගේ chances ගන්න පුළුවන්. එතකොට ඔයාලට කාර් එකක් වුණත් ලීස් කරලා මෙහෙන් ගන්න පුළුවන් chance එක තියෙනවා. ඔයා NHS නර්ස් කෙනෙක් වුණොත්. ඉතින් ඒකත් වාසියක් නේද? තව වාසියක්.
දැන් අපි හිතමු දැන් ඔයගොල්ලෝ ගොඩක් බයෙන් ඉන්නේ අම්මෝ මම ඉංග්‍රීසි කන්ට්‍රි එකක ගිහින් වැඩ කරන්න තාම මම පර්ෆෙක්ට් නැහැ. ඒගොල්ලොත් එක ඒගොල්ලන් කොහොම කරනවද මම දන්නේ නැහැ. එහෙම කියලා ඒ වුණාට බය වෙන්න එපා. දැන් මම ලංකාවේ වැඩ කරලා ආවා කියලා නැහැ. ඒගොල්ලෝ හැමදේම ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් තියලා හැමදේම ට්‍රේනින් සෙෂන්ස් දුන්නා. ඩමීස් දුන්නා, කැනියුලේෂන්ද, වේන් පංචද හැමදේම අපිට ට්‍රේන් කරා. ඉතින් ඒක එතකොට බයක් වෙන්න දෙයක් නෑ. අනිත් එක ඇසෙස් කරනවා වෝඩ් එකේදී. ඇසෙස් කළා තමයි ඔයාට සයින් ඔෆ් කරන්නේ. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. දැන් අපි හිතමු මේ වැඩ කරන අතරතුරේ ඔයාට හිතෙනවා මේකට කම්පිටන්ට් නෑ කියලා. අපි හිතමු රිස්ක් මැනේජ්මන්ට් එකක් හරි මොකක් හරි කාඩියක ඇරස්ට් එකකට ඔයා වැඩ කරන්න දන්නේ නැහැ කියලා. එතකොට ඔයාට වෝඩ් මැනේජර්ත් එක්ක කතා කරන්න පුළුවන්. මේක මම හිතනවා මම මේක කම්පිටන්ට් නැහැ කියලා. මට ට්‍රේනින් සෙෂන් එකක් arrange කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මෙහි ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා හොස්පිටල් එකට. ඒගොල්ලෝ arrange කරලා ඔයාට ඒක අවස්ථාව දෙනවා. ඉතින් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකත් මම හිතන්නේ අපිට තියෙන ලොකු වාසියක්. වාසියක් තමයි ඔයාට ෆැෂන් කරන්න පුළුවන් එක. ඒ කියන්නේ දැන් අපි ගොඩක් අය ආසයිනේ පියර්සින් කරන්න, කලර් කරන්න, ටැටූස් ගහන්න ඒ වගේ. ඉතින් එහෙම රෙස්ට්‍රික්ෂන්ස් මම මෙහි දකින්නේ නැහැ ඇත්තටම. ඔයාට ඒ නිදහස දීලා තියෙනවා. ඉතින් ඕන තරම් එහෙම පියර්සින්ද ටැටූස්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකත් වාසියක් තමයි මම හිතන්නේ. නැත්නම් අපි ඇත්තටම ගොඩක් කොටු වෙලා ඉන්නවා. අපිට ඒ දේවල් කරන්න ආසයි කරන්න විදියක් නැහැ. අපේ ප්‍රොෆෙෂනල් බොන්ඩ්ස් නිසා. ඉතින් UK නර්ස් කෙනෙක් වුණාම මම දැක්ක තවත් ඒ නිදහසක් තමයි ඒක. ඉතින් ඔයාට කැමති නම් ඒ දේවල් කැමති නම් ඉතින් කරන්න පුළුවන් කවුරුත් බල කරන්නේ නැහැ. තව දෙයක් තමයි යුනිෆෝම් ෆ්‍රී. ඉතින් UK නර්ස් කෙනෙක් වුණොත් මම ඒ ගැන වීඩියෝ එකක් දැම්මා. ඒක බලන්න. ඉතින් ඔයාට යුනිෆෝම් එක ෆ්‍රී හම්බ වෙනවා. ෂූස් එහෙම නම් ගන්න ඕන. නමුත් ඔයාට යුනිෆෝම් එක ෆ්‍රී. ෂූස් ඉතින් තමන් කැමති ඩෙක් ෂූස් එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බ්ලැක් කලර් වෙන්න ඕන. ඒක ඉතින් මේ ෂූ එක කියලා අපිට කොහෙවත් නැහැ. බ්ලැක් කලර් ෂූ එකක් දාන්න පුළුවන්. ඉතින් යුනිෆෝම් ෆ්‍රී. ඒකත් අපිට ලොකු වාසියක් නේද? අපිට රෙදි දෙන්නේ නැහැ මහ ගන්න කියලා. අපිට වෙනම මං ඔයාලට ඒකට වීඩියෝ එක දැම්මා. එතන සෙන්ට් එක තියෙනවා. එතෙන්ට ගියාම ඔයාගේ මෙෂර්මන්ට්ස් බලලා ඒගොල්ලෝ ඒ වෙලාවෙම ඇඳුම දෙනවා. සහ ඒක ඔයාට ලොකුයි වගේ නම් ඒ වෙලාවෙම මහලා ඒක ඇඩ්ජස්ට් කරලා දෙනවා. ඉතින් ඒක ලොකු වාසියක් නේද? තව ලොකුම වාසියක්. ඒ තමයි ඔයාට ලීව් තියෙනවා with pay. කොච්චරක් ලීව් තියෙනවද දන්නවද? ඔයාට සති 5ක් 7ක් අතර ප්‍රමාණයක්. ඒක මං හිතන්නේ අපිට ඔය සති 7ක් වගේ හම්බෙන්නේ ටිකක් hierarchy. ඒ කියන්නේ ward band 6 band 7 වගේ වුණොත් නමුත් මට සති 5ක් වගේ කාලයක ප්‍රමාණයක් leaves ගන්න පුළුවන්. ඒක pay කරනවා අපිට ඒ leave ගන්නකොට. ඉතින් අවුරුද්දට සති 5ක් නිවාඩු ගන්න පුළුවන් නම් කොච්චර වාසියක්ද නේද? ඉතින් ඒකෙදි උපරිම සති 3ක් තමයි එක දිගට ගන්න පුළුවන්. එතකොට ගොඩක් ඔය UK ඉන්න නර්ස්ලා ඔයාලා දැකලා තියෙනවනේ නේද? ලංකාවෙන් ඇවිල්ලා හැම තිස්සෙම බැලුවොත් නැත්තම් ට්‍රිප් යනවා, එන්ජොයි කරනවා. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට ඉතින් හම්බ වෙනවා විවේකය ලබා දෙනවා. ඉතින් ඔයාට දැන් කලින්ම arrange කරලා අපිට දැන් අපි ලංකාවට යන්න හරි වෙන විසිට් එකකට කොහේ හරි යන්න කියලා හිතමු. එතකොට ඔයාට තියෙන්නේ අපිට තියෙන අර app එකක් තියෙනවානේ. ඒ app එකේ අපි request කරන්න තියෙන්නේ. අපි හිතමු දෙසැම්බර් කියලා. දෙසැම්බර් 1 වෙනිදා සති 3ක් ඇතුළත මම annual leave request කරනවා කියලා. එතකොට මේගොල්ලන්ගේ ඩියුටි ඇලොකේට් වෙලා තියෙන විදිය බලලා ගොඩක් වෙලාවට ඉතින් ඒගොල්ලෝ ඕකේ කරනවා. ඉතින් annual leaves එහෙම සති 5ක් කාලයක් ගන්න පුළුවන් වෙන්නේ ඊයේ එක පටන් ගන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන්. ඉතින් මාර්තු 31 වෙනකන් පුළුවන් වාට ඇප්ලයි කරන්න. එතකොට අප්‍රේල් 1 වෙනිදා ඉඳන් දැන් මේ 2025 නේ 2025 මාර්තු 31 වෙනකම් මට සති 5ක් තියෙනවා මට ලීව් ගන්න පුළුවන්. ඉතින් ඒකත් ලොකු ආසයක්. අනිත් එක තමයි දැන් පැය 30ක shift එකක් කියන්නේ මට මම සතියේට දවස් 3ක් විතර වැඩට යන්නේ. ඊටු දවස් 4 මම ගෙදර.
ඉතින් ඒක ලොකු වාසියක් අපිට මෙහි අපිට ඉතින් අපේ දේවල් අපිම කරගන්න ඕන කියන උදව් කරන්න එහෙම ගොඩක් කට්ටිය නැහැනේ. ඒතර බබාලා බලා ගන්න එහෙම අපිට shift එක අපිට ඒ විදියට අපිට schedule කරගෙන යන්න පුළුවන් husband ටමටයි. ඉතින් සමහර වෙලාවට අර half day එක long day එකක් half day දෙකක් එකතු කරලා සමහරලාට සතියේ දවස් දෙකක් එහෙමත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකත් ලොකු වාසියක්. ඉතින් ඒ විදියට අර සතියකට යන්න ඕන කරන්න ඕන වැඩ ප්‍රමාණය පොඩ්ඩක් වෙලා තියෙන එකත් ලොකු වාසියක් විදියට මම හිතනවා. දැන් මම අද කියපු සමහර වාසි ලංකාවේ නර්ස් කෙනෙක් වුණත් තියෙනවා. දැන් අපි හිතමු ෆැෂන් කරන එක මම ගොඩක් අය දැකලා තියෙනවා. දැන් ඇත්තටම ෆැෂන් කරනවා. ඉතින් ඒ වගේම නිවාඩු ගන්න එක මම දැන් කිව්වේ මේ වෙනස නෙමෙයි අද. දැන් කවුරුත් වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. ලංකාවේ නර්ස් කෙනෙකු UK නර්ස් කෙනෙක්ට අතර තියෙන වෙනසක් නෙමෙයි මම කිව්වේ. UK නර්ස් කෙනෙක් වුණාම වාට ලැබෙන වාසි මොනවද කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ ඒක ලැබෙන්නේ නැහැ කියලා. මොකද සමහරු වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් අපි වචනයක් පොඩක් වැරදුනොත් බයයි. ඉතින් එතකොට මොනවා හරි වෙන දේවල් වලට ඒගොල්ලෝ හිතයිද කියලා. ඉතින් එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරේ. UK නර්ස් කෙනෙක් වුණොත් ඔයාලට තියෙන වාසි මොනවද කියලා. ඉතින් අද වීඩියෝ එක ටිකක් දිග වුණා. ගොඩක් ඒකට සමා වෙන්න. නමුත් මම හිතනවා මම දන්න ඔක්කොම කරුණු කිව්වා කියලා. මට ලැබෙන වාසි සේරම කිව්වා කියලා. ඉතින් ඔයාලා දන්න තව මොන හරි තියෙනවා නම් මටත් කියන්න. තව තියෙන ලොකු වාසියක් තමයි ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් එක අනුව අපිට දැන් අවුරුද්දක් දෙකක් වැඩ කරලා ඊළඟට වෝඩ් සිස්ටම් ඇප්ලයි කරන්න පුළුවන්. ඉන්ටර්විව් එක පාස් වුණොත් ඔයාලට හරි. ඊට පස්සේ වෝඩ් මැනේජර්, මේට්‍රන් වගේ ඉක්මනටම අවුරුදු කීපයක් ඇතුළතදී වෙන්න පුළුවන්. සහ ඔයාලට අන්තිමටම ANP කෙනෙක්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් නර්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඩොක්ටර් කෙනෙක් කියන වගේ තමයි. ඔයාලට නර්ස් කෙනෙක් වුණාමත් මෙහි ඩොක්ටර් කෙනෙක් විදියටම එහෙම කරන්න පුළුවන්. ඒ විදියට නමුත් නම වෙනස් වෙන්නේ නැහැ. ඩොක්ටර් කියලා ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයාලට ලැබෙන්නේ ඇඩ්වාන්ස් නර්ස් ප්‍රැක්ටිෂනර් කියලා. එතකොට ඉතින් එහෙම ඔයාලට කැමති නම් වගේ කැරියර් එකකට එන්න ඒ වගේ තැනකට ඔයාලට යන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඉන්ට්‍රස්ටිං වෙන්නේ නැති කියලා. සමහරට එකම දේ කියවනකොට එකම දිහා බලාගෙන ඉන්නකොට පොඩක් බෝරින් වෙන්නේ නැති. පොඩක් කොහොමද අද වීඩියෝ හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද මම කැමතියි තව දේවල් බෙදා ගන්න. නමුත් දිග වීඩියෝ වෙනවනේ කියලා මට ටිකක් බයයි. කියන්නේ කොහොමද අපේ මෙඩිකල් වෝඩ් එක වැඩ වෙන්නේ? ඒ වගේ සමහර දේවල් මම කියන්න ආසයි. ඉතින් මම කැමතියි දැනගන්න ඕගොල්ලෝ ඒවා දැනගන්න කැමතිද කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරනම් බලන්නේ. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒක මට ලොකු මොටිවේෂන් එකක් සහ ආසයි. එතකොට කට්ටිය අපිත් එක්ක එකතු වෙනවා. මේක බෝරින් නැහැ. මේක කට්ටිය කැමති දෙයක් කියලා ඒක ආයිමත් කරන්න ආසයි. දන්න දේවල් බෙදා ගන්න ආසයි. ඉතින් ඒක නිසා එහෙනම් හැමෝටම තමන් බලාපොරොත්තු වෙන තැන් වලට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා හීනයක් තියෙනවා නම් ඒ හීනේ පස්සේ යන්න. කොයි වෙලාවකවත් ඒ හීනේ අතහැරලා දාන්න එපා. ඒ දෙයක් ලැබුණාම ඒක ලොකු අගයක් අපිට. ඉතින් ඒ දේ ලබා ගන්න ඔයා මහන්සි වෙන්න. ඒකේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ. මම අන්තිමට පොඩි වාක්‍යයක් කියන්නම්. මම දැකපෝ It always seems impossible until it's done. නෙල්සන් මැන්ඩලා තමයි කියලා තියෙන්නේ. මම මේක කැෆේ එකකදී දැක්කේ මෙහි. මම shift එකක් ඉවරලා යන දවසක ඇත්තටම මට ඒක එහෙමයි නේද කියලා හිතුණා. මම හැමතිස්සෙම හිතන මේක මට කරන්න තියෙනවා, මට කරන්න බැරි වෙයිද එහෙම කියලා. ඒකේ තියෙන කතාව ඇත්තටම හරි. අපිට හිතෙන්නේ හැමදේම impossible කියලා. ඒක it's always seems impossible until it's done. ඉතින් කිසිම දෙයක් impossible නැහැ. ඔයාගේ ආසාව, කැමැත්ත සහ ඒකට ගන්න ඕන කැපවීම තමයි තියෙන්න ඕන. එහෙනම් තවත් දවසකදී හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.